ඔබේ දරුවා වෙනත් දරුවන් සමග සසඳනවා නේද? ඇත්තටම ඔබ කරන්නේ ඔබේ දරුවාගේ සාර්ථකත්වයට ඔබ විසින්ම වැට ඇහිරීමක් බව ඔබ දැන සිටියාද? මේක ඉතාමත් හානිකර අවස්ථාවක් බව ඔබ දන්නේ. නමුත් තවමත් බොහෝ දෙමාපියන් මේ දේ කරනවා. දරුවන් තරඟයට යොමු කිරීම ඉතාමත් හොඳ දෙයක්. නමුත් සැසඳීම කියලා කියන්නේ වෙනස් දෙයක්. සංසන්දනය කිරීමේදී දරුවා හිතන්නේ මට කවදාවත් ඒ දේ කරන්න බෑ. මම කොච්චර කරත් මේ දේ මට කරන්න බැහැ කියන එක. එතනින් වෙන්නේ දරුවන් උත්සාහ කරන එක නවත්තන එක. ඒ වෙනුවට මම කියනවට මේ දේ කරලා බලන්න. අද ඉඳලා දරුවව ඊයේ හිටපු දරුවට විතරක් හොතදන්න. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් පුතේ ඔයා ගිය පාර විභාගයට ගත්තේ ලකුණු මෙච්චරයි. හැබැයි ඊට වඩා ලකුණු 10ක් අරන් තියෙනවනේ මේ පාර. ඔයා ඊයේ හදපු ගණන් ඔක්කොම ටික වැරදීනේ. අද ගණන් 3ක් හරිනේ. මේ විදිහට දරුවාගේ අතීතය සමග පමණක් ඔබට දරුවාව සංසන්දනය කරන්න පුළුවන්. හැම වෙලාවෙම දරුවාගේ සටන්බීම එයාටම විතරක් සීමා කරමු. ආදරණීය මවක් පියෙක් විදිහට ඔබේ දරුවාගේ ලොකුම තරඟකරුවා ඔහුගේ හෝ ඇයගේ අතීතයේ බව ඔවුන්ට කියා දෙන්න.